හලෝ අද අපි බලමු මැංගෝ සාගෝ කොහොමද ටිකක් අඩු ඉන්ග්‍රීඩියන්ස් ප්‍රමාණයකින් හදාගන්න කියලා. මුලින්ම අපිට ඕන සව්. අපි සව් ටිකක් අරගෙන ඒකට වතුර දාලා සාමාන්‍යයෙන් අපි සව් හදාගන්න විදියටම ලුණු ටිකක් එකතු කරලා සව් එක ලිපේ තියලා හදාගන්න ඕන. ගොඩක් අය සව් හදද්දි පොල් කිරි එකතු කරන්නේ නැහැ. හැබැයි පොල් කිරි එකතු කරලා සව් හදනවා නම් මේ සව් එක ගොඩක්ම රසයි. ඒක නිසා මම පොල් කිරිත් එකතු කරගෙන තමයි සව් එක හදාගත්තේ. ඊට පස්සේ අපිට අනිත් අත්‍යවශ්‍යම කරන දේ තමයි අඹ. මම නම් ගත්තේ අඹ ගෙඩි දෙකක්. මේ දවස්වල අඹ හොයාගන්නත් ලේසි නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ඩෙසර්ට් එක try කරලා බලන්න. මේ විදිහට හොඳට ඉදුණු අඹ තමා මේකට ගන්න ඕන. මොන වර්ගයේ අඹ වුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉදලා තියෙනවා නම්. මෙන්න මේ විදිහට අඹ ටික හොඳට පොඩි කෑලි වලට කපා ගන්න ඕන. මම නම් අඹ ගෙඩි දෙකක් විතරයි ගත්තේ. ඔයාලට තව අඹ තියෙනවා නම් මේකට එකතු කරගන්න පුළුවන්. මොකද මේ ඩෙසර්ට් එකට අඹ වැඩි වෙන තරමට හරිම රසයි. සාමාන්‍යයෙන් මැංගෝ සාගෝ එකක් හදද්දී එකතු කරගන්න දෙයක් තමයි කොකනට් ජෙලි. පොල් වතුර සහ ජෙලටින් එකතු කරලා තමයි කොකනට් ජෙලි එක හදාගන්නේ. ඔයාලත් හරියට මැංගෝ සාගෝ එකක් හදනවා නම් කොකනට් ජෙලි එකතු කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන දෙයක් තමයි මිල්ක් මේඩ්. මේ වෙලාවේ අපේ ගෙදර මිල්ක් මේඩ් තිබ්බේ නැති නිසා මම ගෙදරදීම හදාගත්තා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අපි මේ මිල්ක් මේඩ් එක හදාගන්නේ බ්ලෙන්ඩර් එකේ. බ්ලෙන්ඩර් එකට එකතු කරගන්න අපි බොන සාමාන්‍ය කිරිපිටි මේස හැඳි 4ක්, සීනි මේස හැඳි 2ක් සහ ඇස්ට්‍රා හෝ බටර් සාමාන්‍ය තේ හැන්තක ප්‍රමාණයක් සහ ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ඊට අමතරව උණු වතුර මිලිලීටර් 100ක් වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරගෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලට මිල්ක් මේඩ් තියෙනවා නම් මේ මිශ්‍රණය හදාගන්න ඕන නැහැ. ඔයාලා මිල්ක් මේඩ් එකතු කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත මිල්ක් මේඩ් එකට අපි කලින් කපාගත්ත අඹ වලින් පොඩි ප්‍රමාණයක් සහ පොල් කිරි එකතු කරලා මේක ආයෙත් හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕන. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරලා හදාගත්ත මැංගෝ මික්ස්චර් එක. දැන් අපි මේකට කලින් හදාගත්ත සව් ටික සහ අඹ කෑලි ටික එකතු කරලා අපේ මැංගෝ සාගෝ එක හදාගමු. මේ වෙලාවේ සව් සහ අඹ වලට අමතරව ඔයාලට පුළුවන් කොකනට් ජෙලි සහ මිල්ක් මේඩ් එකතු කරගන්න. ඊට පස්සේ ටික වෙලාවක් ෆ්‍රිජ් එකේ තියලා අපිට පුළුවන් මේක කන්න ගන්න. ඔයාලත් අඹ තියෙන කාලෙට මේ රෙසිපි එක try කරලා බලන්න. මේ වගේ තව රස රෙසිපිස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.